වැව් විවුරේ දියරාල පෙළ සේම බිඳෙනවා නුග ගස් පෙළ අප නැතුවත් තව දලුලනවා සරසවිබිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි. හෙලෝ ගයිස්, ලස්සන ගීතයක්. මේ ගීතයෙන් ඔයාලට මම පුංචි වාක්‍යයක් කියලා දෙන්න හදන්නේ. ආයෙත් එහි යන්න හිතෙනවා. ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා. මේ වගේ මොනවා හරි දෙයක් ආයෙත් කරන්න හිතෙනවා කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? මේ ගීතේ කියනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා. මොකද්ද වාක්‍ය රටාව? යන්න හිතෙනවා. කාටද යන්න හිතෙන්නේ? සබ්ජෙක්ට් එක දානවා මම I කියලා. I want to go. I want to go. මට යන්න ඕනේ. මට යන්න හිතෙනවා. මට යන්න ඕනේ. තේරුණාද? I want to go there. I want to go there. I want to go there with you again. With you again. Again කියන පදේ අපි පාවිච්චි කරන්නේ නැවත සැරයක් කියන එක. නැවත ආයෙත් මට ඔයත් එක්ක එහෙ යන්න හිතෙනවා. මෙන්න මේ වගේ මොනවා හරි දෙයක් ආයෙත් මට ඒ දේ කන්න හිතෙනවා. ආයෙත් ඒ බීම මට බොන්න හිතෙනවා. ආයෙත් ඒ වැඩේ මට කරන්න හිතෙනවා. මෙන්න මේ වගේ වාක්‍ය කියද්දී අපි ඔන්න ඔය කියන වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. I want එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් I think පාවිච්චි කරන්නත් පුළුවන් I want to go there with you again. මට ඔයත් එක්ක ආයෙත් යන්න හිතෙනවා. මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි. මේ ගීතයේ ඔන්න මම ඔයාලට කියලා දුන්නා පුංචි වාක්‍යයක්. එහෙනම් මේ වගේ ගීත වලින් යලිත් බලාපොරොත්තු වෙන්න ලස්සන ඉංග්‍රීසි පැටර්න්ස්.